හරි එහෙනම් අද මම ඔයාලට කියා දෙනවා කොහොමද 1xbet එකේ ෆුට්බෝල් මැච් ඇනලයිස් කරන්නේ, කොහොමද මැච් ටිකක් තෝරගන්නේ, කොහොමද අපි බෙට් ස්ලිප් එකක් හදාගන්නේ කියලා මම වීඩියෝ සීරීස් එකක් විදිහට මෙතන ඉඳන් ඉස්සරහට ගියනවා. එකටම කියන්න අපිට මේකෙන් දවසට පොඩි ගාණක් වගේ හොයාගන්න පුළුවන්. සාමාන්‍ය පොකට් මනි එකක්. මේක සූදුවක් වගේ කරගෙන යන්න එපා. තමන්ට ඉන්න වෙලාවට ඇනලයිස් එකක් කරලා පොඩි ගාණක් හොයාගන්න බලන්න. මේ තියෙන මං පොඩියට ඔය දවසට මැච් ටිකක් සිලෙක්ට් කරලා ඇනලයිස් කරලා දාන බෙට් ටිකක් මම පොඩි ගාණක් දාලා තියෙන්නේ. මේ මෙතන රුපියල් 69ක් වගේ මට රුපියල් 500ක් ඇවිල්ලා තියෙනවා. මෙතන රුපියල් 100ක් දාලා තියෙන්නේ. 900ක් වගේ ගාණක් ඇවිල්ලා තියෙනවා. මේක ලොස්ට් වෙච්ච එකක්. මැච් දෙකකින් වගේ ලොස්ට් වෙලා තියෙන්නේ. මේ ඒ වගේ දාගත්ත ස්ලිප් ටිකක් තියෙන්නේ. මේ ප්‍රොමෝ කෝඩ් එකකින් දාපු එකක්. ඔයාලට ප්‍රොමෝ කෝඩ් එනවා. මම කියා දෙන්නම් කොහොමද ප්‍රොමෝ කෝඩ් වලින් දාන්නේ. මේ 250 මගේ 250ක් නෙමෙයි. මේ ප්‍රොමෝ කෝඩ් වලින් 250ක්. ඒකෙන් 1700 ගණක් මට අවිල්ලා තියෙනවා. හරි අපි දැන් යමු කොහොමද මැච් තෝරන්නේ, මේ විදිහට කොහොමද අපි බෙට් කරන්නේ, මොන මැච්ද තෝරන්නේ කියලා මම ඔයාලට මුලින් ඉඳන් කියා දෙනවා. හරි එකටම අපි යන්න ඕනි. මෙතන තියෙනවා ෆුට්බෝල්. අපි ෆුට්බෝල් මැච් තමයි ඇනලයිස් කරන්නේ. එකටම ෆුට්බෝල් වලට යන්න. මෙතනින් පහලට තියෙනවා ලයිව් මැච් ටික තමයි මෙතන පෙන්වන්නේ. මෙතන හොට් ලකුණක් වගේ ඔයාලට පේනවා නේද? ඒක තමයි දැන් මේ වෙලාවේ කට්ටිය ගොඩක් බෙට් කරන්නේ. මේ හොට් ලකුණ වගේ පෙන්නන මැච් වලට තමයි ගොඩක් බෙට් කරන්නේ. මෙතන තමයි ප්‍රී මැච් ටික තියෙන්නේ. අපි මේ මැච් වලට තමයි බෙට් කරන්න, ස්ලිප් හදන්න මේ මැච් වලින් තමයි අපි තෝරන්නේ. හරි අපි එතකොට එකටම එකකින් පීරියඩ් එකක් තෝරගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා අද දවසේ ඔයා බිසි නම්, ඔයා ජොබ් එකක් කරනවා නම් ඔයාට මැච් එකක් සිලෙක්ට් කරගන්න ඕනේ නම්, මේක බෙට් එකක් දාන්න ඕනේ නම්, වෙලාවක් නැත්නම් ඔයා බලන්න ඕනේ ඔයා අද රැයට, ඔයා හෙට රැයට තියෙන මැච් තෝරනවා නම් අද රැයට වගේ තෝරගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් මෙතන පෙන්නනවා මේ තියෙන්නේ මිනිත්තු 30 තියෙනවා, 1 hour තියෙනවා. ඒ කියන්නේ තව මිනිත්තු 30 ඇතුළත තියෙන මැච් අපිට සිලෙක්ට් කරලා දෙනවා. මෙතන 30 මිනිත් දාන්නට පස්සේ මිනිත්තු 30ක් ඇතුළත අපිට මේ මැච් තමයි තියෙන්නේ. මේ මැච් ටික තමයි අපිට මේ සෙල්ලම් කරන්න දැන් ඉස්සරහට තියෙන්නේ. එතකොට පැයක් ඇතුළත, එතකොට 12 hour දැම්මාට පස්සේ පැය 12ක් ඇතුළත තියෙන මැච් ටික තමයි මෙතන පෙන්වන්නේ. එතකොට අපිට පුළුවන් දැන් ඔයාලා හෙට රැට තියෙන මැච් බලන්න නම් පැය 48ක් ඇතුළත තියෙන මැච් තෙරුවට පස්සේ අපිට මේ මැච් ටික සිලෙක්ට් කරාට පස්සේ මෙතන පෙන්නනවා හෙට රැටත් එක්ක තියෙන මැච් ටික තමයි මෙතන පෙන්වන්නේ. අපි මේවෙන් තමයි සිලෙක්ට් කරගන්නේ. හරිද? අපිට නැත්නම් මෙතන තියෙනවා කස්ටම් පීරියඩ් කියලා. කස්ටම් පීරියඩ් එකේදී අපිට පුළුවන් ඔයා සතියක් ඇතුළත, සාමාන්‍යයෙන් සෙනසුරාදාට තමයි ෆුට්බෝල් මැච් ගොඩක් යන්නේ. ගොඩක් ලීග් වල මැච් තියෙන්නේ සෙනසුරාදා ඉරිදා. එතකොට අපිට පුළුවන් මෙතන සිලෙක්ට් කරන්න පීරියඩ් එකක් පටන් ගන්න. සති දෙකක් ඇතුළත මැච් එකතු කරලා ඔයා බෙට් ස්ලිප් එකක් හදනවා නම් ඔයාට මෙතනින් සති දෙකක් සිලෙක්ට් කරලා කස්ටම් පීරියඩ් එකක් හදාගෙන මැච් සිලෙක්ට් කරන්න පුළුවන්. හරි දැන් ඔයාලා කොහොමද මැච් සිලෙක්ට් කරන්න ටයිම් එක ඇඩ්ජස්ට් කරන විදිහ ඔයාලා දැන් දන්නවනේ මෙතනින්. හරි දැන් මම නෝ ෆිල්ටර් කියන එක දාගන්නවා. ඒ කියන්නේ මෙතනින් ඉස්සරහට තියෙන මාසික වගේ මැච් ටික මෙතන පෙන්නනවා. දැන් අපි බලමු මොන මැච්ද අපි සාමාන්‍යයෙන් ස්ලිප් එකක් හදන්න යූස් කරන්න කියලා. ගොඩක් වෙලාවට මම නම් යූස් කරන්නේ එංගලන්ඩ් ප්‍රීමියර් ලීග් එක. සාමාන්‍යයෙන් මේවට තමයි ගොඩක් අය බෙට් කරන්නේ. ජර්මනි වල තියෙනවා ජර්මනි බුන්ඩස්ලීගා එක. එතකොට ස්පේන් වල තියෙන ස්පේන් ලා ලීගා.
ඉටලි වල තියෙනවා ඉටලි සිරි A එක. අපිට තව ගන්න පුළුවන් මේ වැත්මත් තියෙනවා රුසියන් ප්‍රීමියර් ලීග් එක. ගොඩක්ම අපි බෙට් කරන්නේ ස්පේන්, ජර්මනි, ඉංග්ලන්ඩ්. තව අපිට පුළුවන් බෙල්ජියන් එක ජුපිලියර් ලීග් එකට. දැන් මේ වගේ අපි ස්ලිප් එකක් හදන්නේ කොහොමද අපි අස්සට ගිහිල්ලා බලමු මැච් මොනවද තියෙන්නේ කියලා. එකටම තියෙනවා මේ මෙතනින් කියන්නේ මම මුල ඉඳන්ම කියා දෙන්නම් දන්නේ නැති අයට හරි දන්න අයට ඔක්කොටම තේරෙන්න. මේ W1 කියන්නේ ටීම් 1 එක, W2 කියන්නේ ටීම් 2 එක. ෆුට්බෝල් මැච් වල X කියලා මැදින් තියෙනවා. ඒවට කියන්නේ ඒ ඩ්‍රෝ වෙනවා කියලා. ඩ්‍රෝ වෙනවද නැද්ද කියලා එතනින් තමයි පෙන්වන්නේ. එතකොට අපි මේ W1 එකේ ඔඩ් එක 1.9යි 4.6ක් තියෙනවා. W2 එකේ ඔඩ් එක 4.1.8ක් තියෙනවා. ඒ කියන්නේ ඔයා සමහර විට W1 එකට ඔයා බෙට් එකක් දානවා රුපියල් 1000ක්. එතකොට ඔයාට 1946ක් වගේ ගාණක් එනවා. ඔයා W2 එකට බෙට් එකක් දානවා රුපියල් 1000ක්. ඔයාට එතකොට රුපියල් 4000ක් වගේ ගාණක් එතනින් එනවා. ඔයා දානවා W2 කියන්නේ W2 දිනනවා කියලා, W1 කියන්නේ W1 දිනනවා කියලා. එතකොට X කියන්නේ ඔයා කියන මේ ටීම් දෙකම ග්‍රෝ වෙනවා කියලා. එතකොට ඔයාට මෙතන 1000ක් දැම්මොත් 3000 ගාණක් එනවා. ෆුට්බෝල් මැච් වල ගොඩක් වෙලා ඩ්‍රෝ වෙන්නත් පුළුවන්. ෆුට්බෝල් මැච් වල සාමාන්‍ය විනාඩි 90ක් තියෙනවා. විනාඩි 90න් ෆස්ට් හාෆ් එක විනාඩි 45යි, සෙකන්ඩ් හාෆ් එක විනාඩි 45යි. අපිට පුළුවන් මෙතන ෆස්ට් හාෆ් එකේ පළවෙනි විනාඩි 45 ඇතුළත W1 දිනනවද W2 දිනනවද ඩ්‍රෝ වෙනවද කියලා එහෙම දාන්නත් පුළුවන්. සෙකන්ඩ් හාෆ් එකටත් එහෙම දාන්න පුළුවන්. අපි එතකොට මේ W1 එකට මෙච්චර අඩු ඔඩ් එකක් තියෙන්නේ. අපි ඔඩ් එක කියලා තමයි මේකට කියන්නේ. ඇයි අඩු ඔඩ් එකක් තියෙන්නේ? අඩු ඔඩ් එකක් තියෙන්නේ සාමාන්‍යයෙන් W1 දිනනවා කියනවා නම් සාමාන්‍යයෙන් ඔඩ් එක අඩුයි. ටීම් එකේ කියන්නේ පරදින්න තියෙන පැත්තට අපි ඔට්ටුවක් දාලා තමයි වැඩි හැම වෙලාවෙම ඔඩ් එක වැඩි වෙන්නේ. ඒ කියන්නේ W2 ඔඩ් එක 4 ගානක් කියන්නේ ඒ පැත්ත පරදින්න තියෙන සම්භාවිතාවය වැඩි. එතකොට අපි ගොඩක් වෙලාවට තෝරන්න ඕනි මේ වගේ පරතරය අඩු වැඩි මැච් තමයි තෝරන්න ඕනේ. ඒ කියන්නේ W1 එක 1.9යි නම් W2 එක 4ක් වගේ තියෙනවා. ඒ කියන්නේ ගොඩක් සම්භාවිතතාවය තියෙන්නේ W1 දිනනවා කියලා. අපි ස්ලිප් එකක් හදන්න එකටම මැච් දෙක තුනක් තෝරන්න ඕනි. අපි මීට වඩා මේ මැච් එක ගැන හොයලා බලනවා. කියන්නේ මම ඔයාලට කියලා දෙන්න ඇප් එකක් තියෙනවා. අපිට ඇප් එකෙන් කොහොමද ඩීටේල්ස් ගන්න පුළුවන් මේ මැච් එකේ කී දෙනෙක් ප්ලේ කරනවද, ප්ලේයර්ස්ලා කවුද ඉන්නේ, එයාලගේ පර්ෆෝමන්ස් කොහොමද. එතකොට මෙයාලගේ මැච් ටේබල් තියෙනවා. ටේබල් එකකින් තෝරලා මැච් එක සිලෙක්ට් කරන්නේ කොහොමද, මම ඒ ඔක්කොම කියලා දෙන්නම්. දැනට අපි ස්ලිප් එකක් හදන්නේ W1 මන් තේරුවා. එතකොට මෙතන බෙස්ට් ස්ලිප් වල මෙතනින් අපිට බැලුව හැකි මෙතනින් W1 ඇඩ් වෙලා තියෙනවා මෙතන. හරිද? මෙතන තියෙන්නේ මේ පෙන්වන්න මගේ account balance එක දැන්ට 150ක් තියෙනවා. ඔයාලා දැන් ඉතුරු වෙලා තියෙන ගාණක් පෙන්වන්නේ. මෙතන පෙන්වන්නේ රුපියල් 200ක් තියෙනවා. අපිට රුපියල් 200 අඩුම දාන්න පුළුවන් රුපියල් 40ක් තමයි බෙට් එකට. රුපියල් 40ක් මේකට දැම්ම හැකි. 40ක් දැම්මම මට රුපියල් 77ක් වගේ ගාණක් එනවා W1 එක දින්නොත්. අපි කරන්නේ මේ වගේ මැච් කිහිප එකතු කරලා මෙතන ඔයාලට පේනවා ඇති උඩ තියෙනවා ඔඩ් එක 1.946 කියලා. ඒ කියන්නේ 40 1.946න් වැඩි වෙලා තමයි අපිට මෙතනින් ගාණක් එන්නේ. මේ පොටෙන්ෂල් විනින් කියන්නේ අපිට මේක දින්නොත් කීයක් එනවද කියලා තමයි මෙතනින් පෙන්වන්නේ. හරි. දැන් ආයෙ යමු අතෙන්න. මෙනු ටච් කරලා අපි ගිහ මෙතනින් මැච් එකක් තමයි අපි තෝරගත්තේ. අපි ආයෙ මේ විදිහට මැච් එකක් බලමු. මෙතන පෙන්නනවා ඔයාලට පේනවා ඇති 1.2යි W1 මෙතන ටීම් එකක් තියෙනවා W2 ඔඩ් එක 15ක එක. ඒ කියන්නේ ගොඩක්ම chance එක තියෙනවා W1 දිනන්න.
පරතරය වැඩි නේද දෙක අතර. එතකොට W1 මෙතන තියෙනවා මැන්චෙස්ටර් යුනයිටඩ් එකේ W1 1.5ක් තියෙනවා. අනිත් ටීම් එකේ 6ක් තියෙනවා. එතකොට අපි තෝරන්නේ ගොඩක් වෙලාවට මේ දිනන ටීම් එකක් තමයි තෝරන්නේ. ඔයාලට මෙතන පේනවාද දැක්කනේ කලින් ඔඩ් එකයි මේ ඔඩ් එකයි වැඩි වෙලා තමයි මෙතන මේ ගාන හදන්නේ. දැන් මැච් දෙකට අපිට ඔඩ් එක මෙතන පෙන්නනවා 3.02. ඒ කියන්නේ අපි රුපියල් මෙතන 100ක් දැම්මොත් 300 1000ක් දැම්මොත් 3000 ගාණක් එනවා. ඔයාලට තියෙන්නේ හරියට ඇනලයිස් කරලා මැච් දෙකක් තෝරලා දවසට රුපියල් 500ක් දැම්මත් ඔයාලට ගාණක් මේකෙන් ගන්න පුළුවන්. මෙතන රුපියල් 1000ක් වගේ හරියට සතියට මැච් දෙකක් තෝරගෙන ඔයාලට දාන්න පුළුවන් නම් සෙනසුරාදා ඉරිදයි සතියට 2000ක් 4000ක් හොයාගන්න පුළුවන්. තව අපිට මේකට තව මැච් එකතු කරන්න පුළුවන්. ඔයා හිතන්නකෝ ඔයා දන්නවා මේ ටීම් දෙක ගැන. ඇස්ටන් විලා එකයි අනිත් ටීම් එකයි. එතකොට ඇස්ටන් විලා එකත් දිනනවා කියලා වට ෂුවර්. ඔයා ඒකත් එකතු කරනවා. දැක්ක දොඩ් එක 4 ගාණක් වුණා. පස්සේ ඔයා තව ටීම් එකක් එකතු කරනවා. මේකත් ඔඩ් එක 8යි ගාණ. ආයෙත් මේ ටීම් එක ටීම් 2 W2 දිනනවා මැන්චෙස්ටර් සිටි එක. දිනනවා කියලා එකතු කරනවා. එතකොට අපි මෙතෙන්ද මැච් 5ක් එකතු කරගත්තා. මැච් 5ක් එකතු කරගත්තා. මැච් 5 එතකොට මේ විදිහටම අපි එකතු කරගත්තේවා දින්නොත් අපි මෙතන රුපියල් 1000ක් දැම්මොත් ඔයාලට 13000 ගාණක් එනවා. හරියට මේ මැච් 5 දින්නොත් එහෙම ඔයාලට 13000 ගාණක් එනවා. එකක් හරි පෙරදුනොත් එහෙම අනිත් ඔක්කොම දින්නත් ඔයාගේ රුපියල් 1000 පරාද වෙනවා. එතකොට එක මැච් එකක් හරි පෙරදුනොත් තමයි අපි පරාද වෙන්නේ. ඔක්කොම දිනන්න ඕනි මේ විදිහට දාපුවාම ඔයාලට ගාණක් ගන්න ඕන. ඒ විදිහට හරියට බලලා ස්ලිප් එකක් හදලා ඔයා ගාණක් දානවා නම් ඔයාලට ගාණක් ගන්න පුළුවන්. හරි දැන් ඔයාලා දන්නවා කොහොමද මැච් ටිකක් සිලෙක්ට් කරලා ස්ලිප් එකක් හදන්නේ කියලා. මම පෙන්වන්නම් කොහොමද. මෙතන මැච් 5ක් තියෙනවා. මේක මම ඇත්තටම ඇනලයිස් කරලා දාපු එකක් නෙමෙයි. මෙතන මැච් 5ක් තියෙනවා. ඔයාලට පේනවා මම ඔයාලට පෙන්වන්නම් කොහොමද මේකට ගාණක් දාපුවාම කීයක් එනවද කියලා. හරි මෙතන මැච් 5ක් සිලෙක්ට් කරලා මම තියෙනවා. මම පෙන්වන්නම් මේකට පොඩි ගාණක් දාලා කොහොමද බෙට් එක වැටෙන්නේ කියලා. දාන්න පුළුවන් අඩුම ගාණ මිනිමම් 40. රුපියල් 40ට මට රුපියල් 555ක් එනවා මේ මැච් එක මේ විදිහටම දින්නොත්. මම රුපියල් 40ක් දානවා. මෙතනින් බෙට් කියන එක ටච් කරන්න ඕනි. හරි. එතකොට මෙතනින් එනවා බෙට් එක කන්ටිනියු කරගෙන යන්න. මෙතන කන්ටිනියු දෙන්න. හරි. දැන් මම දාව බෙට් එක හිස්ටරි වලට යනවා. මෙතනින් බලා ගන්න පුළුවන් මේ තියෙන මම දාව බෙට් එක accepted කියලා වැටලා තියෙනවා. ඇතුළට ගියාම අපිට බලා ගන්න පුළුවන් මේ තියෙන මම දාව මැච් 5 ඔයාලට පෙන්නපු ටික. මේ තියෙන්නේ ඔඩ් එක 13යි ගාණක්. මෙතන ස්ටේක් එක මම රුපියල් 40ක් දාලා පොටෙන්ෂල් විනින් එක කියන මට එන ගාණ මේක දින්නොත් මැච් 5ම 500 ගාණක් එනවා. මෙතන පෙන්නනවා මේ තියෙන්නේ මැච් 2025 10/4 12:30ට තමයි මේ මැච් එක තියෙන්නේ. එතකොට 2025 10/4 7:30ට තමයි රෑ මේ මැච් එක තියෙන්නේ. මේ මැච් ටික ඔක්කොම ඉවරුනාට පස්සේ තමයි අපිට මෙයාලා මේකේ විනින් එක දෙන්නේ. මෙතන සෙල් රුපියල් 30කට සෙල් කරන්න ඇවිල්ලා තියෙනවා. මෙතන සෙල් කරනවා කියන්නේ සමහරක් විට බැරි වෙලා මේ ගාණක් මේකට වැටෙනවා. එතකොට බැරි වෙලාවත් අපිට මෙතන සෙල් දුන්නාට පස්සේ රුපියල් දාපු ගානේ රුපියල් 40ක් මන් දැම්මා. එයාලා 10ක් කපාගෙන රුපියල් 30ක් ආය අපිට දෙනවා. ඒ කියන්නේ බැරි වෙලාවත් ඒ කියන්නේ ඔයාලා අත්තරදීමකින් බෙට් එකක් කරනොත් එහෙම ලොකු ගාණක් දැම්මොත් එහෙම සාමාන්‍ය මං කියන්නේ 5000ක් වගේ දැම්මොත් එහෙම දැන් ඒක ඔයාලට ෂුවරුත් නැත්නම් බැරි වෙලා නම් වැටුනේ රුපියල් 4000ක් වගේ ගාණක් හරි ටක් ගාලා වෙලේ ගන්න පුළුවන්. මෙතනින් සෙල් දුන්නාට පස්සේ මට දැන් මේක සෙල් කරන්න ඕමනාවක් නැහැ. මම ඔයාලට පෙන්වන්න අපි බලමු මොකක් වෙයිද කියලා. ආය අපිට මේකේ ස්ලිප් එක කාට හරි ගන්න ඕනේ නම් කියන්නේ මේවා දාපු ස්ලිප් එක දැන් ස්ලිප් එක දාලා තියෙනවනේ. ඔයාගේ යාළුවෙක්ට හරි කාට හරි දෙන්න ඕනේ නම් අපිට පුළුවන් මෙතනින් ඩුප්ලිකේට් බෙට් ස්ලිප් කියන එක දෙන්න. හරිද?
එතකොට ඒ ස්ලිප් එක ආය අපිට මෙතනින් එනවා දාපු ටිකම අපිට මෙතනින් ඉවෙන්ට් අයින් කරන්නත් පුළුවන් මේ කතිට ලකුණු තියෙන්නේ මේක ටච් කරලා ඔය අයින් කරන්නත් පුළුවන් එතකොට ඔඩ් එකත් ඔයාලට පේනවා ඉවෙන්ට් එකක් අඩු කරපුවාට පස්සේ ඔඩ් එකත් අඩු වෙනවා හරි දැන් මෙතන ඔඩ් එක අඩු වෙලා කියලා ඔයාලට පේනවා අපි යාළුවෙක්ට හරි කාට හරි මේක යවනවා නම් මෙතන උඩ ඩොට් තුනක් තියෙනවා එතන ටච් කරන්න ටච් කරාට පස්සේ එනවා select action කියලා එතන save best clip කියන එක ටච් කරන්න ආය එතකොට ඔයාලට පේනවා ඇති මෙතන copy cancel කියලා එනවා copy කියන්නේ මෙතන ඔයාලට මේ ලොකු ඡේදයක් වගේ දීලා තියෙන එතන HNEP9 කියලා තියෙනවා ඒක තමයි මේ ස්ලිප් එකේ කෝඩ් එක අපි කාට හරි යවනවා නම් මෙතනින් copy කරගත්තට පස්සේ ඒක දැක්කද ඒක copy වෙනවා ඒක අපි කාට හරි යවුවොත් එහෙම එයාලා ඇවිල්ලා මෙතන load back වලට යන්න එතන ගිහිල්ලා අර ස්ලිප් එක කෝඩ් එක copy කරලා ආයෙ අප්ලෝඩ් කරාට පස්සේ අපිට ඒ ටික ආයෙ මැච් ටිකම තමයි එන්නේ අපි කාට හරි යවනවා නම් මේ මැච් ටික අපි කරන්න ඕනේ අර විදිහට copy කරලා කෝඩ් එක තමයි යවන්න ඕනේ එයාලා ඒක දානවා නම් හරි අපි ආයෙ ඒක දානවා නම් අපි කරන්න ඕනේ අර විදිහට load back clip වල copy කරලා ගන්න. හරි දැන් ඔයාලා අද දන්නවා ඇති කොහොමද W1 W2 කියලා සිලෙක්ට් කරගෙන මොන මැච්ද අපි තෝරගන්නේ කියලාත් ඔයාලා දන්නවා ඇති. ෆුට්බෝල් මැච් වලට දාද්දී මොන කන්ට්‍රි වල තියෙනවද කියලා. එතකොට ඔයාලට තියෙන්නේ හරියට W1 W2 තෝරගෙන මෙහෙම ස්ලිප් එකක් හදාගන්න මම ඉස්සරහට ගේන්නම් තව ක්‍රම තියෙනවා කොහොමද ස්ලිප් හදන්නේ කියලා එතකන් අදට වීඩියෝ එක ඉවරයි